ජීවිතය සමහර දවස් තියෙනවා කුලගක් නැති මුහුදක රුවල්ලවක් කිරවුණා වගේ. කොහෙට යන්නද මොනව කරන්නද කියලා හිතාගන්න බෑ. බලාපොරොත්තුව කියන රුවල ඇකිලිලා ගිහින්. හිතට දැනෙන්නෙම අසරණකමක් තනිකමක්. ඉතින් ඔයාටත් මෙහෙම දැනෙලා තියෙනවද? තවත් දෙයක්. සමහර දේවල් තියෙනවා අපි තදින් කොච්චර අල්ලගෙන හිටියත් සමහර වෙලාවට තේරෙනවා මේ දේවල් අපිට අයිති නෑ වගේ. හරියට වැලිමිටත් තදින් අල්ලගෙන ඉන්නවා වගේ. තදින් අල්ලන්න ඒ වැලිමිට අතින් ලිස්සලා යනවා. ඉතින් අද අපි කතා කරන්නේ ඒ බලාපොරොත්තු රහිත අඳුරු ආඝාතයෙන් ගොඩ එන හැටි ගැන. ජීවිතේ අපි වේදනාවට පත් කරන අපි රිද්දන සමහර දේවල් අත්හැරලා දාන එකේ වැදගත්කම. ඉතින් මේ කතාව ඔයාගේ ජීවිතේට පොඩි හරි ශක්තියක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොමද මගේ ආදරණීය යාළුවනේ? ඔයාලා සතුටින් ඉන්නවද? ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම Facebook, TikTok වල මාව follow කරන් යන්නත් අමතක කරන්න එපා. මොකද මේ ගමන අපි යන්නේ එකට. එහෙනම් අද අපි යමු අපේ වීඩියෝ එකට. ජීවිතය කියන්නේ හැම වෙලේම රෝසමල් ඇතුළු සුන්දර ගමනක් නෙමෙයි. සමහර වෙලාවට බලාපොරොත්තු නැති අඳුරු දවස් එනවා. ඒක රැකියාව සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අසාර්ථක ආදර සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෞල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරිම ලොකු වේදනාවක් දෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපිට දැනෙන්නේ මුළු ලෝකෙම අපිට විරුද්ධ වෙලා වගේ. එහෙම නැත්නම් මුළු ලෝකෙම අඳුරු වෙලා වගේ. ඉස්සරහට යන්න කිසිම පාරක් නැහැ වගේ තමයි අපිට පේන්නේ. බලාපොරොත්තු සුන්වීම කියන හැඟීම අපේ හිතට ආවම අපේ හිත අපිත් එක්කම සෙල්ලම් කරන්න පටන් ගන්නවා. අයියෝ ඔක්කොම ඉවරයි. මට මේකෙන් කවදාවත් ගොඩ එන්න බෑ. එහෙම නැත්නම් මම පරාජිතෙක් කියන වගේ හැඟීම් දිගින් දිගටම අපේ ඔළුවට එනවා. මේකට මනෝවිද්‍යාවදී කියන්නේ cognitive distortion. එහෙම නැත්නම් සිතුවිලි විකෘතිතා. ඒත් ඇත්තම කතාව අපේ හිත ඇත්ත තත්ත්වයට වඩා ලොකු අඳුරු චිත්‍රයක් මවල පෙන්වනවා. ජීවිතය කියන්නේ රංගමඩලක්. අපි ඒකේ රංගපාන නළුවනේ. ඒක තව ඔයාලා දන්නවනේ. මේ වේදිකාව අපිට සතුටු වෙන්නත් වෙනවා, දුක් වෙන්නත් වෙනවා. බලාපොරොත්තු තියාගන්නත් වෙනවා, බලාපොරොත්තු කඩුණාම දුක් වෙන්නත් වෙනවා. ඒත් අපිට මේ රංගන ඉවරනකන් දිගටම රංගපාන්න වෙනවා. ගොඩක් අය කරන්නේ බලාපොරොත්තු රහිත තැන්වලදී ඒ තැන්වලම රැඳිලා ඉන්න එක. ඒත් ඇත්තටම ඒ වෙලාවේ තමයි අපි ශක්තිමත්ව නැගිටින්න ඕන වෙලාව. මේ හැම දෙයක්ම වෙන්නේ යම්කිසි හේතුවක් නිසා වෙන්න පුළුවන්. අපි නොදන්න ලොකු සැලැස්මක කොටසක් නිසා මේ දේවල් සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ බලාපොරොත්තු නැහැ කියලා හිතන වෙලාවට ඒක අභියෝගයක් විදිහට බාර අරගෙන මේකෙන් මට ඉගෙන ගන්න තියෙන මොනවද කියලා හිතන එක හරියම වැදගත්. මොකද සෑම අඳුරු රාත්‍රියකටම පස්සේ හෙට උදේ ඉර පායනවා කියලා හොඳටම විශ්වාසයි. ඉතින් අපි බලමු මේ අඳුරෙන් කොහොමද එළියට එන්නේ කියලා. ජීවිතේ අලුත් බලාපොරොත්තුවක් හදාගන්නේ කොහොමද කියලා. පළවෙනි දේ තමයි ඔයාට දැනෙන හැඟීම පිළිගැනීම. ඔයාට දුකයි, ඔයාට කේන්ති, ඔයා අසරණයි කියක මුලින් පිළිගන්න. ඒවට විරුද්ධ වෙන්න යන්න එපා. මේ දේවල් වෙන්න විදිහක් නැහැ කියලා ඔයාට දොස් පවරගෙන යන්නත් එපා. ඒවට ඉඩ දෙන්න. හරියට තුවාලයක් වගේ. ඒක තියෙනවා කියලා පිළිගත්තොත් විතරයි අපිට ඒ තුවාලයට බෙහෙත් දාන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඔයාට පාලනය කරන්න පුළුවන් පොඩිම දේ හොයාගන්න එක. මුළු ජීවිතේම කඩන් වැටෙනවා කියලා හිතන වෙලාවක එකපාර ඔක්කොම හදන්න යන්න එපා. මුලින්ම ඔයාට පාලනය කරන්න පුළුවන් පොඩිම දේ හොයාගන්න. ඒක ඇඳ හදන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තේකක් හදාගෙන බොන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විනාඩි 10ක් ඇවිදින්න යන එක වෙන්න පුළුවන්. ඔයා මේ පොඩි දේ සම්පූර්ණ කළාට පස්සේ මොලේට සංඥාවක් යනවා තාමත් මට දේවල් පාලනය කරන්න පුළුවන් කියලා. අන්න එතකොට තමයි බලාපොරොත්තුවේ ගිනි පුපුර හටගන්නේ. මේක තුන්වෙනි එක තමයි තවම කියන වචනේ බලය. growth mindset කියන සංකල්පයේදී කියනවා මේ වචනේ බලය ගැන. උදාහරණයක් විදිහට ගන්නකො සමහර වෙලාවට හිතෙනවනේ මට මේක කරන්න බෑ. ඒ වෙනුවට ඔයාගේ වචන වෙනස් කරගන්න මට තව මේක කරන්න බෑ කියන එක. එහෙම නැත්නම් හිතන්නකෝ මම සාර්ථක නැහැ. ඒ වෙනුවට වචන වෙනස් කරගන්න මම තවම සාර්ථක නැහැ කියන එක. ඉතින් මේ පොඩි වචනෙන් ඔයාගේ මොළයේ සංඥාවක් වෙනවා මේක తాවකාලික දෙයක්. ඒ නිසා මේක අනාගතයේදී වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි බලාපොරොත්තු කියන්නේ. උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයා ඝන කැලෑවක අතරමං වෙනවා. ඒ වෙලාවට කරන්න ඕනේ ඔයා මුළු කැලෑවම ගැන හිතලා බය වෙන එක නෙමෙයි. ඔයාට අඩිය තියන්න පුළුවන් ඊළඟ තැන පැහැදිලිව බලන එක. ඔයා අඩිය තියෙති ඉස්සරහට යනකොට ඔයාගේ මාර්ගය පැහැදිලි වෙයි. දැන් අපි කතා කරමු ජීවිතේ අපි අත්හරින්න ඕන දේවල් මොනවද කියලා. ජීවිතේදී අපි ගොඩක් දේවල් තදින් අල්ලගෙන ඉන්නවා. ඒවා කොච්චර අපිට වේදනාවක් ගෙනාවත් කොච්චර අපි පහළට අද දැම්මත් අපි ඒවා අතාරින්න කැමති නැහැ. ඒකට හේතුව තමයි අපි ඒවට පුරුදු වෙලා ඉන්නේ. එහෙම නැත්නම් අපි ඒව ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටපු එක. මේ දේවල් වලට එක හේතුවක් තමයි sunk cost fallacy කියන මානසික තත්ත්වය. ඒ කියන්නේ අපි යම් දෙයකට කාලය, ශ්‍රමය, හැඟීම් වගේ දේවල් ගොඩක් යොදවලා දෙනවා නම් ඒ දේ අපිට කොච්චර රිද්දුවත් අපි ඒක අතාරින්න කැමති නැහැ. එහෙම අතෑරියොත් ඒ යොදවපු හැමදේම අපතේ ගියා වගේ අපිට දැනෙන්න ගන්නවා. හරියට වැඩක් නැති ෆිල්ම් එකක් බලන්න පටන් ගත්ත නිසා ඉවර වෙනකම් බලනවා වගේ. මෙහෙම හිතන්නකෝ. ඔයා තාමත් ඔයාගේ පරණ යාළුවෙක් එක්ක තරහින් ඉන්නවා. ඒක ඔයාගේ හිතට කරදරයක් විතරයි. හැබැයි ඔයා ඒක අතාරින්න නැතුව දිගටම අල්ලගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඔයාගේ අසාර්ථක වුණ වැඩක් තියෙනවා. ඒ කොච්චර අසාර්ථක වුණත් ඔයා දිගින් දිගටම ඒකම උත්සාහ කරගෙන ඉන්නවා. සමහර විට ඔයා අලුත් දෙයක් කරන්න බය නිසා වෙන්න පුළුවන්.
හැබැයි වැඩක් නැති දේවල් අත්තරියට පස්සේ අලුත් දේවල් වලට පාර පෑදෙනවා. මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ළඟින් හිටපු අය දාලා යනවා. තිබුණ දේවල් නැති වෙනවා. එහෙම නැත්නම් අලුත් දේවල් ලැබෙනවා. ඒ වෙනසට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ වෙනස බාර අරගෙන වැඩක් නැති දේවල් අත්හැරලා දාලා ඉස්සරහට යන එක තමයි ජීවිතය කියන්නේ. අපි තේරුම් ගන්න ඕනේ අත්හැරීම කියන්නේ පරාජයක් නෙවෙයි. ඒක තමන්ගේ මානසික සූතාව වෙනුවෙන් ගන්න බුද්ධිමත් තීරණයක්. මේක පළවෙනිම දේ තමයි වේදනාවේ මූලය හඳුනා ගන්න එක. ඒ කියන්නේ ඔයා මොකද්ද අල්ලගෙන ඉන්නේ? ඒක පරණ තරහක්ද? එහෙම නැත්නම් කවදාවත් හැබැයි නොවන හීනයක්ද? එහෙම නැත්නම් ඔයාට වටිනාකම් නොදෙන සම්බන්ධතාවයක්ද? මේ දෙයින් ඔයාට කොච්චර වේදනාවක් දෙන්නවද? එහෙම නැත්නම් මානසික බරක් තියනවද කියලා ඔයා හරියටම තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තාම තමයි ඔයාට ඒක බිමින් තියන්න ඕන කියලා හිතෙන්නේ. දෙවෙනි එක තමයි අත්හැරීම කියන එක සංඥානික තීරණයක් බවට පත් කරගන්න එක. අත්හරිනවා කියන එක ඉබේ වෙන දෙයක් නෙමෙයි. මම මගේ හිතේ නිදහස වෙනුවෙන් මම මේ මතකය මම මේ තරහ එහෙම නැත්නම් මම මේ සම්බන්ධය අත්හරිනවා කියලා ඔයාටම පොරොන්දු වෙන්න. ඒක හරියට ඔයාගේ කරේ තියෙන ගල් පුරවපු බෑග් එකක් බිමින් තියනවා කියලා තීරණය කරනවා වගේ. ඔයා ඒ තීරණය ගන්නකම් ඒ බර ඔයත් එක්කම එනවා. ඉතින් තුන්වෙනි එක තමයි ඔයාගේ කතාව ආපහු ලියන එක. අපි හැමෝටම අපේ හිතවල අපි ගැනම කතාවක් තියෙනවා. සමහර විට ඔයාගේ කතාව අතීතයේ වෙන වැරද්දක් නිසා තාමත් දුක් විඳින එක වෙන්න පුළුවන්. ඉතින් ඒක වෙනස් කරන්න. අතීතයෙන් පාඩමක් ඉගෙනගෙන ඔයාටම ආදරය කරමින් අනාගතයට මුහුණ දෙන ශක්තිමත් කෙනෙක් විදිහට ඔයාගේ කතාව ආපහු ලියන්න පටන් ගන්න. ඒ අත්හරින දේ ඔයාගේ දුර්වලකමක් නෙමෙයි ඔයාගේ ශක්තියක් බවට පත් කරගන්න. අත්හරිනවා කියන්නේ අමතක කරනවා කියන එක නෙමෙයි. ඒකෙන් වුණ බලපෑම නැතිව ඒ මතකයත් එක්ක සාමකාමීව ජීවත් වෙන්න පුරුදු වෙන එක. ඒක හරියට ඔයාගේ ඇඟේ තියෙන තුවාල කැලලක් වගේ. කැලල තාමත් තියෙනවා. හැබැයි වේදනාවක් නැහැ. ඉතින් යාළුවනේ බලාපොරොත්තු රහිත බවක් දැනුන වෙලාවට ඔයාලා කරන්න ඕන දේ තමයි ඒ වගේම පැනලා යන්න නැතුව ඒවට මුහුණ දෙන එක. එහෙම නැත්නම් ඔයාව පහළට ඇදලා දාන දේවල් ඔයා අත්හැරලා දාන එක. මෙච්චර වෙලා අපි කතා කරේ අත්හරින්න දෙයක් වෙනනේ. ඒත් අත්හරින්න හොඳ නැති දෙයක් තියෙනවා. ඒ තමයි බලාපොරොත්තුව. ඉතින් මට ඔයාලට අන්තිමට කියන්න තියෙන්නේ බලාපොරොත්තු අත්හරින්න එපා. ජීවිතේ වැටෙන හැම වෙලාවකම නැගිටින්න හිතට හයිය ගන්න. මොකද හිත වැටුනොත් අපිට මුකුත්ම කරගන්න බෑ. අලුත් දේවල් කරන්න බය වෙන්නත් එපා. ජීවිතය කියන්නේ අත්දැකීම් වල එකතුවක්. ඒ හැම අත්දැකීමෙන්ම අපි අලුත් දෙයක් ඉගෙන ගන්නවා. ඉතින් යාළුවනේ අද මම කිව්ව කතාවෙන් ඔයාගේ ජීවිතේට පොඩි හරි ශක්තියක් ලැබුණා නම් මම අවංකවම සතුටු වෙනවා. බලාපොරොත්තු රහිත තැන්වලදී හිතට ධෛර්යය අරගෙන අත්හරින්න ඕන දේවල් අත්හැරලා ජීවිතේ ඉස්සරහටම ගිහින් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එකකින් ඔයා ඉගෙන ගත්ත වැදගත්ම දේ මොකද්ද? ඔයාලගේ අදහස් පාලින් කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඊළඟ සතියේ කන්ස්පීරි තියරි එකකින් වීඩියෝ එකක් ගෙන්න. ඔයාලා මොකද හිතන්නේ? එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.